quiet streets covered in gold. Autumn leaves unfold. Walking alone, lost in my thoughts, embracing the silence. That's what I saw. Leaves under my feet, whispering tales, echoes of memories through the veils. Good morning හැමෝටම. ඉතින් යාපනයේ ගමනේ දෙවනි දවස මේ විදිහට පටන් ගන්නවා. ඉතින් අද යන්න බලාපොරොත්තු වෙනවා අපි දඹකොළ පටුනට. ඉතින් දැන් වෙලාව ගත්තොත් උදේ 8:11යි. උදේට කන්න තමයි හදන්නේ. ඉතින් මට අද උදේට කන්න තියෙනවා බලමු. පේනවා ඇති බත් තියෙනවා, පරිප්පු තියෙනවා. හරි සම්බෝල තියෙනවා මාළු තියෙනවා. හරි ඉතින් මේ තමයි මගේ උදේ කෑම අද දවස ආරම්භ කරන්න කලින්. ඉතින් එහෙනම් කෑමෙන් පස්සේ අපි හමු. මේ තියෙන්නේ අපිත් එක්ක ආපු කට්ටිය. ඒ වගේම තමයි මේ තියෙන්නේ අපි නතර වෙච්ච ගෙදර. ඉතින් රයිට් කට්ටිය යන්න තමයි හදන්නේ දැන් බස් එකට ආපහු. ඉතින් එහෙනම් අපි ඒ යන ගමන්ම අපි හම්බෙමු. ඉතින් අපි නතර වෙච්ච තැන ඉඳන් දැන් මේ බස් එකේ අපි යන ගමන් ඉන්නේ දඹකොළ පටුනට. අපි බලමු ඉස්සරහට. දැන් අපි ඇවිල්ලා ඉන්නේ කදුරුගොඩ විහාරයට. කදුරුගොඩ විහාරයට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේකේ විශේෂත්වය කියලා ඉස්සරහට ගිහිල්ලා. පේනවා ඇති මෙන්න මෙතන නටබුන් එහෙම නැත්නම් කොත් කිහිපයක් හදලා තියෙනවා. එතකොට මේකේ විශේෂත්වය ගත්තොත් විශේෂම දේ තමයි මෙතන රහතුන් වහන්සේලා 69ක් අතන බෝඩ් එකේ තිබ්බ විදිහට රහතුන් වහන්සේලා 69කට මේ විෂ වස දාලා කෑම දීලා තියෙනවා. ඒ කෑම විස වෙලා රහතුන් වහන්සේලා ටික පිරිනවන් පාලා තියෙනවා. ඒකත් එක්ක යාලව සිහි වෙන්න නිර්මාණය කරපු කොත් ටිකක් තමයි මෙතන තියෙන්නේ. අර බෝඩ් එකේ කියපු විදිහට මම මේ බෝඩ් එකත් පෙන්නන්නම්. ඒක තමයි මෙතන විශේෂත්වය. මේ කදුරුගොඩ රජමහා විහාරය විදිහට කියන්නේ ඔන්න ඕක. හරි. මේ දෙන්නේ මෙතන. ඉතින් ඕක තමයි විශේෂත්වය මේ පන්සලේ. ඉතින් හරි. ඉතින් එහෙනම් අපි ඊළඟ තැනින් හම්බෙමු. මේක තමයි කදුරුගොඩ රජමහා විහාරයේ විශේෂත්වය. හරි. කවුරු හරි ඇවිල්ලා නැත්තම් ඒ ජැෆ් ඇවිල්ලා මෙතෙන්ටත් ඇවිල්ලා බලලා යන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. ආවිල්ලා බලලා යන්න. ඔයාලට පේනවද දන්නේ මේ පැති වල මිනිස්සු ගොඩක්ම යන්නේ මෙන්න මෙහෙම. පිටිපස්සේ කෙනා යන්නේ මේ අපි සාමාන්‍යයෙන් කොළඹ ඒරියාස් වල ගොඩනැ
නුවර මේරියස් වල යනවට වඩා හාත්පසින්ම වෙනස්. මේ ගොඩක් කට්ටිය ගොඩක් වෙලාවට නැගෙනහිර ඊට පස්සේ උතුරු පළාත වගේ මේක ප්‍රසිද්ධව අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පාර මාරම කෙලින් තියෙන ඉස්සරහට වලට පේනවා දන්නේ වීඩියෝ එකේ ඈතට කෙලින්ම තමයි පාර තියෙන්නේ. අයියා අපි දැන් කොහෙටද යන්නේ? ඉලාවට ලිටට දැන්. ඉලාවට අටියට ඉඳි ඔජ්ජත. ඉලාවරයි. අපි දැන් යන්නේ මේ නිලාවරයි කියලා මේ අර මොතුල පේන්නේ නැති ලිඳ බලන්න තමයි දැන් යන්නේ මේ. ඉතින් අපි බලමු කොහොමද කියලා. එන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ පතුල නොපෙනෙන ලිඳ බලන්න. නිලාවරයි ලිඳ. එතන බෝඩ් එකක් තියෙනවා බලමු. නිලවරයි. වතුරක් නිවන මෑත කාලේ මේ හොයාගෙන තියෙන එක එක මේවා තියෙනවා නේ. ඉස්තර වෙලා තියෙනවා. අර යම් ගානකින් මට්ටමකින් පල්ලට ඉන්න. ඔව්. මේ තියන්නේ නිලවරයි ලිඳ තුල නොපෙනෙන ලිඳ. වතුර නොපෙනෙනවා කියලා විශ්වාස කරනවා නේද? ඔව්. මේකට ඔය බැහැලා තියෙනවා මේක කටි මැරලා තියෙනවා නේ. මැරලා තියෙනවා. ඈ? සර් ඉතින් ආවේ නෑ කිව්වා. right ඉතින් මෙතෙන්ටත් මම කලින් එකපාරක් ඇවිල්ලා තිනවා. ඉතින් මේ ආවේ දෙවෙනි පාරට. ඉතින් යාපන එනවා නම් මේවත් බලාගෙන යන්න මෙන්න. හරි. ඉතින් එහෙනම් අපි තවත් තැනකින් හම්බෙමු මේ vlog එකේ. කිරිමෝර දිනවම අඟුල කරවල දිනවා තෝරා දිනවා. ආ? මේක රොස්සා. ආ මයින්ද තෝරා එන්නවා. අඩුවට දෙන්න. ආ ඉනකට. තෝරා ඔක්කොම තෝරා. right දැන් ඉන්නේ දඹකොළ පටුනේ තමයි දැන් ඉන්නේ. අලි යන්ද? යම් බලන්න. මේ පැත්තනේ. දඹකොළ පටුන. මෙතෙන්ට ආවට පස්සේ මේකේ තියෙනවා දඹකොළ පටුන විහාරස්ථානයේ තොරතුරු දැන ගැනීමට මෙන්න මේ QR ස්කෑන් කරන්න කියලා. ඉතින් මම ස්කෑන් කරා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මෙහෙට සිග්නල් නැහැ. හරි. සිග්නල් නැහැ. මේ තියෙන්නේ දඹකොළ පටුන කියන්නේ සංගමිත්තාතරණීය ලංකාවට ගොඩ බහපු තැනනේ. අපි දැන් ඉන්නේ එන්න මෙතන. මේ පැත්තෙන් වල පේන ඉතින් බීච් එක. අපි බීච් එක පැත්තට යමු.
ගාන්න ගාන්න බෑන්ඩ් එක ගල් බෝතලේ කට තියාන ගහන්නේ නේද මේ ෂෝකේ මලගෙදර මේ මලගෙදර නෙමෙයි නේද මලගෙදර නේ මලගෙදර අල්ලුදු ये गाना है कि ෂෝකේ තමයි කර බෝතලේ තියාන ගයිස් මේ යාපනයේ මලගෙදරක් තමයි මේ මෙහෙම තමයි තියෙන්නේ ආවනේ සිංහල කට්ටියව දෙන්නේ තමයි කට්ටියගේ ඉවර ගහලා අර නවස් කරගෙන එහෙම යන්නේ සීවලෝ නියම මලතර ගයි ගල් බෝතලේ මෙයාලට බොන්න දෙන්න නැත්නම් මෙයාලා බෑන්ඩ් එකේ යන්නේ ගහන්නේ නැහැ බොන්න දෙන්න නැත්නම් බෑන්ඩ් එක ගහන්න යන්න ඒ ගොඩක් දා යන ෂොප් එකකට අතට යන්න ඕන ආ සෙමිටරියට දෙක තුනක් යන්න ඕනනේ එතනම ගහන්න එපා නේ අර තියෙන කිලෝමීටර් දෙක තුනක්ම ගහන්න එපා නේ ඉතින් මේ තමයි වැඩේ කරා ඒ ජොක් එක පටන් ගන්නකොද දැන් ඇවිල්ලා තියෙන්නේ මේ කීරමාලයි පොකුණ බලන්න අර පැත්තේ තමයි තියෙන්නේ කීරමාලයි පොකුණට තමයි මේ යන්නේ මේක විශේෂත්වය තමයි මේ පොකුණ තියෙන්නේ එක පැත්තක මුහුදත් එක්කම අනිත් පැත්තට තමයි මේ පොකුණ තියෙන්නේ ඒක තමයි මේකේ විශේෂත්වය ඉතින් අපි ගිහින්ම බලමු කොහොමද ඒක තියෙන්නේ කියලා හරි කිව්වා වගේ මෙතන තියෙනවා මෙතන පොකුණ තියෙන්නේ ඒත් එක්කම මේ පැත්තේ මුහුද තියෙනවා හරි චූටි වෙනසක් තියෙන්නේ මොකද මෙතන මුහුද මෙතන පොකුණ හරි ඉතින් මුහුද කීප දෙනෙක් නානවා පොකුණෙත් ඉන්නවා ඉතින් මේ තමයි කීරමාලයි හරි ඉතින් යාපනයේ ආපු ටුවර් එකේ ආපු තවත් එක තැනක් තමයි මේ ඔයාලට පෙන්වන්නේ හරි ඉතින් එහෙනම් අපි තව තැනකදී තව ලස්සන තැනකදී අපි හම්බෙමු එහෙනම් එතකන් ඉන්න අපි ආවා මේ කාංකාසන්තුරේ බීච් එකට අරකට ගිහිල්ලා එකපාරටම ෆයින් දෙන්නේ. ඉරියටමයි. මේවට ඇත පේන්නේ මේ කාකාසන්තුරේ ලයිට් හවුස් එක ඊට අමතරව මෙතන චිල්ඩ්‍රන්ස් පාර්ක් එකක් තියෙනවා මේ හරියේ වට හොඳ නාන්න පුළුවන් හරි මේ හරියේ තියෙනවා රෙස්ටොරන්ට්ස් ටික ඉතින් මේ තමයි කාංකාසන්තුරේ බීච් එක ඉතින් දැන් වෙලාව 12:57යි දවල් ඉතින් අපි ආවා කාංකාසන්තුරේ ස්ටේෂන් එකට කාංකාසන්තුරේ ස්ටේෂන් එකට ආවා මොකද අපිට මෙතනින් 1:50ට ට්‍රේන් එක තියෙනවා ආපහු කොළඹට යන්න ඉතින් අපි ආපු බස් එකේ අපේ ඩ්‍රයිවර්ට සමු දීලා අපි මෙතනින් යමු අපි ස්ටේෂන් එකට අයියේ මට ඔයාගේ නම්බර් එක දෙන්න. ක්‍රිස්නා නේ? හරි. හරි. අපි යනවා එනයි. හරි එන සෙට් එක.
එහෙනම් ඉතින් මේ තමයි අපි ආව බස් එකේ. ඉතින් බස් එකටත් සමුදීලා අපි යමු ස්ටේෂන් එකට. අම්මා බෑග් එක කරා යන්න තමයි අමාරුම. රයිට් ඉතින් දැන් ඉන්නේ කංකාසන්තුරේ ස්ටේෂන් එකේ. ඉතින් අපිට මෙතනින් කොළඹට යන්න ආපහු ට්‍රේන් එක තියෙන්නේ 1:50ට. ඉතින් දැන් වෙලාව ගත්තොත් හරියටම 1:20යි. ඉතින් යාපනයේ මේ ටුවර් එක මේ ආපු ට්‍රිප් එක ගත්තොත් දවස් 2ක ට්‍රිප් එකක්. ඉතින් අපි ආවේ ඉන්ටර්සිටියේ. ඒකේ වීඩියෝ එක අපේ පළවෙනි ජැෆ්නා ටුවර් 1 එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අද මේ ටුවර් එකේ අපි ආපහු යන්නේ ඉන්ටර්සිටියේම තමයි කොළඹ වලට. ඉතින් ඔයාටත් මේ පැත්තට එනවා නම් ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එකක්, ගොඩක් ලොකු දේවල් ඔයාට ගන්න පුළුවන්. විශේෂයෙන්ම කල්චර් එක, කෑම බීම, හරි මේ මිනිස්සුන්ගේ ජීවන රටාව, මේ හැමදේම ඔයාට එක්ස්පීරියන්ස් එක, අත්දැකීමක් ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට මම මෙතනින් අපේ යාපනයේ ටුවර් එකේ vlog එක, වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් මගේ channel එකට තාම අලුත් නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like එකක් දාන්න, comment එකක් දාන්න. එහෙනම් ඊළඟ next වීඩියෝ එකකින් අපි හම්බෙමු ලස්සනම තැනකින්, අලුත්ම වැඩකින්. එහෙනම් එතකන් හැමෝටම ජය වේවා.